කොහොමදවල් ප්‍රේසඩවිතින් කියන අලුත්ම YouTube වීඩියකට වල සාධරෙන් පිළිගන්න විඩිය තම්නෙල්ලික දැක්කත් වගේ ඔල දන්න දැමකද කතා කරන්න යන්නේ අපි කතා කරන්න යන්නේ මොකක්ද ලැරවල් කියන්නේ කියන මුලින්ම ලැරවල් ගැන ෆ්‍රේම්වර්ක් එක ලැරවල් ගෙන ෆ්‍රේම්වර්ක් එක ලියලා තියෙන්නේ PHP වලින් වාලා පපිකේන් ස්ක්‍රේට් කල තියෙනනම් PHP වලින් වා දන්න PHP ගැන කොච්චර වර්සටයිල් ලැන්ඩ් ජද කියලා ඒක සෑහෙන ඉන්ඩස්ට්‍රික උත්සල් ලැන්ඩ් එක එතවට අපි වැල්ල පලින් මිදිලා ඒකින් බිල්ට් කල්ලා තියෙනවා මෙන්න මේ වගේ ෆ්‍රේම්වර්ක් එක එක නම තමා ලැරවල් මේ ෆ්‍රේම්වර්ක් එක ඕපන් සෝස් එකනවලට මේක ගිට් හබ්බි වුණත් බලාගන්න පුළුවන් ඕනම දෙයක් ඩොකියමෙන්ට් කරලා තියෙනවා ඊට පස්සේ මේක හුව කල්ලිදන් තියෙන ෆ්‍රේම්වර්ක් එකක් දෙදස් කොලා ඉදන් වගේ මට මතක හැටියට මේක එක වර්ෂන්ස් තියෙන වර්ෂන් 1.0 ඉදම් අපිට මේ වෙද්දි වර්ෂන් 12 ඇවිල්ල තියෙන ලැරවල් එතකොට ඒ ලැරවල් වර්ෂන් සොක්කොම ක්‍රියේට් කරලා තියෙන ටයිල පොට්වල් කියනෙක් කෙන එයා වාලට ගිල්ල බැලූත් වාලට ට්වීටගේ යාගේ අප්ඩේට්ස් බලාගන්න පුළුවන් එක එක දේවල් තියෙනවා යා ෆලෝකොරොත් එම තියෙන දැන්වාලට බලාගන්න පුළුවන් ලැරවල්ලගේ දැනටයිල්ලා තියෙන 12.0.7 වර්ෂන්ය මේක ඇති අපි වාල්ට පෙනන මේකතා ලැරවල් වෙබ්සයිට් එක රසේගේ ලැරවල්ලෙක් ගැන මුක්කොම විස්තර තියෙනවා මෙන්න මේ ඩොකමෙන්ටේෂන් කියවත් වල්ට ඕනම දෙයක් බලාගන්න පුළුව හරි ඊලකට පන් කියන්න ඇයි මේ ලැරවල් යස් කරන්න කියලා ලැරවල් අප යස් කරන්න ෆ්‍රේම්වර්කයක් වශයෙන් අපේ වැඩ ලේසි කරගන්න හරිද ගැන මේ ෆ්‍රේම්වර්කගේ හෙවිලි යස්සෙන්නේ MVC ආගටෙක්්චක බ්‍රී් කියන්න MVC ආකටෙක්ච කියන්න මොකක්ද කියලා MVC ආකටෙක්ච කියන්නේ මෙන්න මේ වගේ මොඩල් විය් කන්ට්‍රෝල කියන කම්පනට් තුනට අයිතට මොඩල් එක කියන්නේ ඩේට බේස එකත් එක් ඉන්ටරක්ටර කොටස ඩේට බේස කිය මොඩලි කියන ඩේට බේස කලිදාගන්න ඊට පස්සේ කන්ට්‍රෝල එක කියන්නේ ඔයාගේ ඩේට බේස් එකයි වගේ යසයි අතර කනෙක්ෂන් එක හදන අතර මැදිය වගේ එක තකොට විව් එකක් කියන්නේ වාගේ යුස ඉන්ටවේසික යුසත් එක ඉන්ටරක්ටන පාට් එක අතකට සාමාන්‍යෙන් විව් එකින් මොනහර දෙයක් ඉන්ටරක්් කරොත් වාට හිතන්න මොකර ඩේට එකක් වයිල්ලු ඩේටබේස් එකින් විව් එක කෙලින්ම යන්නේ මේ වාට ඒක අරන්ගන්න ඒ කියන්නේ ඔයා මොනහරි දෙයක් කන්ට්‍රෝලිං රික්වස් කරො යන මොඩල් එකට මොඩල් එකට ගිහිල්ලා ඊට පස්සෙ තමා එයා මුඩල්ලකින් තමා ඩේට එක රික්වස් කරලා විව් එකට එවන් විව් එක ඩිරෙක් මොඩල් එකත් එක්ක කන්ටැක් කරන්න නෑ හරි MVC ආගටෙක්ච කියන සරලෝ මේක තුර යසර විව් එක තියෙනවා කන්ට්‍රෝලකින් තමයි මති කන්ට්‍රෝල්ලෙන්නේ ඩේට ගන්න මොඩල්ල MVC ආගටෙක්ච කියන්නේ ඒක එතට වාට ඉසරට මේ වැඩ කරයනට හොම MVC ආක්ටෙක්ටි වැඩ කරන්න කියලා එක්සාම්පල්ස් එක්කම එක්ස්පලේන් කරන්න දැනට ඔඩික තමා තියෙන්නේ ලැරවල්ලෙක්ගෙන ඉගෙනගන්න මේක හුවක්දවල් ලේසින් කරගන්න පුළුවන් වාල්ට ආර්ටසන් කමාන්ඩ්ස් කියල තියෙන කමාන්ඩ්ස් රන් කරලා වාට පුලන් ෆයිල් ස්ක්‍රේට් කරන්න කන්ට්‍රෝල ස්ක්‍රේට් කරන්න මොඩල් ස්ක්‍රේට් කරන්න එක දේවල් කරගන්න පුළුවන් මෙන්න මේ ආර්ටසන් කමාන්ඩ්ස් යස් කරලා ඒවගේ මේ ෆ්‍රේම්වර්ක හරිම ෆාස්ට එවිෂන් දැතිය අලුත් වර්ෂන් එක ගොඩක් හොදර වැඩ කරනවා මේක PHP ඕනමතන ඉස්ට්‍රෝ කරන්න පුලන් ඒවගේ වාසි ගොඩක් තියෙන මේක ගෙන ගන්න එක හරි අපි ඊලගේ වීඩියෙන් බලමු වාට මේ ඉස්ට්‍රෝ කරගන්න ඕන කරන දේවල් මොනවද කියලා